මෙලව එළිය දකින ඕනෑම ප්‍රයිමේටාවෙක් මුලින්ම ඉගෙන ගන්නා භාෂාව තමයි ස්පර්ශය. දැස් පෙනෙන්නටත් පෙර, කනට හඬක් ඇසෙන්නටත් පෙර ඔවුන් සොයන්නේ මව් සෙනෙහසේ උණුසුමයි. මේ අලුත් ලෝකයේ තනු නොවී ජීවිතය අල්ලා බැඳ තබන ඒකායන නැංගුරමය. නමුත් ඔබේ උණුසුම සොයා දෑත් දිගු කරන විට ඒ දෑත් අල්ලා ගැනීමට කිසිවකුත් එතන නොසිටියහොත් ජපානයේ ඉකිකාවා නගර සත්වෝද්‍යානය මෙය හිම වඳුරන් ලෙස ප්‍රචලිත ජපන් මැකැක් වඳුරන්ගේ නිවානයි. ඔවුන්ගේ සමාජය ඉතා සංකීර්ණයි. ඒ ගොඩනැගී ඇත්තේ නොබිදෙන මව් දරු සබඳතා මතයි. වනාන්තරයේදී මව යනු ආරක්ෂාවයි. මව යන මුළු ලෝකෙමයි. දෙදහස් 25 ජූලි මාසය අලුත් ජීවයක් ලොවට පැමිණියා. ඔවුනට නම තැබුවේ පංච්. නමුත් ඔහුගේ අරමුම සනිටුහන් නොයේ හිස් බවකින්. උපතින් ටික වේලාවකට පසු සොබාදහම පමණක් දන්නා හේතුවක් නිසා, සමහර විට ආතතිය නැතිනම් නුපුරුදු බව නිසා ඔහුගේ මව ඔහු හැරගියා. ඔහු මේ ලෝකයේ අතරමං වුණා. කැප වූ සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය ඔහුගේ කුඩා සිරුර ජීවත් කරවීමට ඉදිරිපත් වුණා. නමුත් වඳුරු පැටවෙකුට ජීවත්වීමට කිරි පමණක් ප්‍රමාණවත් නෑ. ලපටි වැඩමින් පවතින ඔවුන්ගේ මනසට අනිවාර්යයෙන්ම මානසික රැකවරණයක් අවශ්‍යයි. එය නොමැති වුවහොත් ඔවුන් මානසිකව මිය යනවා. ඒ නිසා ඔහුට ආදේශකයක් ලැබුණා. එය ගැහෙන හදවතක් නොවේ, මෘදු කෘතිම ලොම් ගොඩක්. ඔරං ඔටම් බෝනික්ෙක්. එයට සෙලවීමට බැහැ. එයට ඔහු සුරතල් කිරීමට බැහැ. නමුත් එය ඔහුව දමාගියේ නැහැ. තම ජීවිතය රැඳී ඇත්තේ ඒ මතයයි සිතා ඔහු එය තදින් අල්ලගත්තා. මානසිකව බැලුවොත් එය ඇත්තක්. ප්‍රාණයක් නැති වස්තුවක්. තම ජීවිතේ නැංගුරම කරගත් මේ කුඩා ආත්මේ රූපය මුළු ලෝකේම හදවත් පැහැරගත්තා. ඇයි මිලියන ගණනක් මිනිසුන් මේ දසුනට මෙතරම් සංවේදී වුණේ? සමහර විට හැඟීම අප කවුරුත් දන්නා නිසා වෙන්නේ නැති. මේ සීතල ලෝකේ තනි වේවියයි මිනිසුන් ලෙස අප තුළ ඇති පොදු බිය ඔහුගේ ඒ කුඩා ග්‍රහණය තුළින් අප දුටුවා විය හැකියි. මුළු ලෝකෙම ඔහුට රහසින් කිව්වා, අල්ලාගෙන ඉන්න පංච්. අතාරින්න නම් එපා. නමුත් සුරතල් කාමරය සැබෑ ලෝකේ නොවේ. වඳුරෙකු ලෙස ජීවත් වන හැටි උගන්වන්නට බෝනික්කෙකුට බැහැ. ඔහුට නැවතත් තම රංචුවට එකතු වීමට කාලය පැමිණියා. ඒ විශාල කලබලයක් වුණා. වැඩිහිටි වඳුරෙක් පංචුව පොල්ලවතිගේ ඇදගෙන යන අයුරු තුටු අන්තර්ජාලයම කම්පා වුණා. බැලු බැල්මට ඉතා කුරිරුයි. ඒ හරියට ඔහු නැවත වරක් ප්‍රතික්ෂේප වූවා වගේ. නමුත් මිනිස් ඇසට වඳුරන්ගේ භාෂාව තේරුම් ගැනීම අපහසුයි. සත්වෝද්‍යානයේ ඒ කට්ටුක සත්‍ය පැහැදිලි කළා. මේ තමයි මැකැක් සමාජයේ හැටි. ඒ එක්තරා කාලයක දරුණු ආදරයක්. ඔවුන් ඔහුට උගන්වමින් සිටියේ සීමාවන් සහ සමාජයේ පවතින බල අරගලය ගැනයි. හුදකලාවට එරෙහිව පමණක් නොව මේ සමාජය තුළ නොසැලී සිටීමට ඔහු ඉගෙනගත යුතුව තිබුණා. ඔහු ඒ පහරවල් දරාගත්තා. ඔහු නීති ඉගෙන ගත්තා. බෝනික්කාගේ මෘදු වැළඳ ගැනීම වෙනුවට ඔහු වඳුරු රංචුවේ කට්ටුක යථාර්ථය තෝරගත්තා. වැඩිහිටියන් අමුත්තා ඉතිකාව වෙත ඇදී ආවා. ඔවුන් ආවේ නිකම්ම වඳුරන් බලන්න නොවේ. ඔවුන් ආවේ ජීවිතයේ දිනු අයෙක්ව දකින්නයි. කිසිවක් නොමැතිව ජීවිතය ආරම්භුවත් තමන්ට හිමි තැන සොයාගත හැකි බව නැවතත් තහවුරු කර ගන්නට
ඔවුන් පැමිණිය. ඔහු උපන්න හිස් බවක් තුළටයි. ඔහු ජීවත් වනේ මායාවක් තදින් අල්ලාගෙනයි. දැන් ඔහු යථාර්ථය අල්ලාගෙන ජීවත්වීමට ඉගෙන ගනිමින් සිටිනවා. සමහර වෙලාවට අතන් නොහැර අල්ලාගෙන සිටීම තරම් වීරකමක් මේ ලෝකේ තවත් නැතුව ඇති. මෙවැනි තවත් අපූරු වීඩියෝ සඳහා අපගේ පොප්ටෝ නිනාලිකාව මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.